ළඟදී පොතක විච්ච මුද්‍රණ දෝෂයක් එහෙම නැත්නම් සමහර කට්ටිය කියන මේක කුමන්ත්‍රණයක් මොකක් හරි එකක් හින්දා වෙච්ච ලොකු කතා බහක් ඇති වුණානේ. ওই කතා බහත් එක්ක මට හිතුණා මේ වගේ දෙයක් මිස් වෙන්න නම් මම පුද්ගලිකව නම් හිතන්නේ නැහැ ඒක හිතලා කරා කියලා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම මිස්ටේක් එකක්. නමුත් එහෙම දෙයක් මිස් වෙන්න නම් ඒ කියන්නේ මේ ප්‍රොසෙස් එකේ මොකක් හරි ලොකු ගැටලුවක් තියෙන්න ඕනේ. ඒක හරියට ප්‍රූෆ් රීඩ් වෙලා නැහැ. ඒක ඉක්මනට කරන්න ගියාම වෙන දෙයක්. දෙස නැවත ඒවා බලලා නැහැ කියන උපකල්පනයට මම ආවා. ඉතින් ඒ උපකල්පනයත් එක්ක මම හොයලා බැලුවා අනිත් මොඩියුල්ස් වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවද කියලා. ඉතින් එතකොට තමයි මට මේ ඒ වගේ ප්‍රශ්න නම් හම්බුනේ නැහැ. නමුත් වෙන ගොඩාක් ප්‍රශ්න හම්බුණා. එතකොට අර මගේ කලින් උපකල්පනය, ඒ කියන්නේ මේක මේ ප්‍රොෆෙෂනල් විදියට කරපු වැඩක් නෙමෙයි. ඒ වගේම රටේ තියෙන සමහරක් චක්‍රලේඛ වලට විරුද්ධව මේක වැඩ වෙලා තියෙනවා. කෙලිම යමු අපි මම හොයාගත්ත දේවල් ගැන කතා කරන්න. පළවෙනි දේ මම මුලින්ම කිව්වා වගේ අපේ රටේ චක්‍රලේඛ දෙකක් නිකුත් වෙලා තිනවා. රජය අනිවාර්යයෙන්ම යුනිකෝඩ් කියන තාක්ෂණය භාවිතා කරන්න ඕනේ සිංහල අකුරු භාවිතා කරද්දී. සිංහල සහ දෙමළ අකුරු භාවිතා කරද්දී. ඉතින් මම මේකේ ටෙස්ට් කරේ සිංහල විතරයි. මේ සිංහල බැලුවම මේ අකුරු ලියලා තියෙන්නේ යුනිකෝඩ් වලින් නෙමෙයි. මේක බැලුවමට පේනවා මේ FM ෆොන්ට් එකක් පාවිච්චි කරලා තමයි ලියලා තියෙන්නේ. මේක කෙලින්ම රජයේ චක්‍රලේඛයට විරුද්ධයි. චක්‍රලේඛ දෙකකින් මේක ගැන අදහන් කරලා තිනවා. මේකට නඩුවකුත් ගිහිල්ලා තියෙනවා. ඉතින් අධිකරණයනුත් මේකට යම් කිසි දෙයක් වෙලා තිනවා. මට මතක නැහැ ඒක තීන්දුව ආවද නැද්ද කියලා. කොහොම හරි මේක යුනිකෝඩ් වීමේ විශේෂ වැදගත්කමක් තියෙනවා. දෘශ්‍යාබාධිතයට මේ ගොනුවක් කියවන්න පුළුවන් වෙන්නේ යුනිකෝඩ් වලින් හැදුවොත්. මේ වගේ මේ පරණ ෆොන්ට් එකකින් මේව හදලා හරියන්නේ නැහැ. එතකොට ඒක රජය අතින් වෙන්න ඕන අනිවාර්ය තාක්ෂණික කාරණයක්. ඒක නොසලකා හරින්න බෑ. ඒක අධිකරණයට ගියපු දෙයක්. ඒක ඊටම බරපතල කාරණයක්. ඉතින් අර වගේ මිස්ටේක් එකකට වඩා මේ වගේ මිස්ටේක් ඊටා බරපතලයි. සමාජයේ මොකක් හරි හේතුවකට ඒව දකින්නේ නැහැ. ඒව දකින්න කට්ටිය දන්නේ නැහැ. ඒව එච්චර ගණන් ගන්නෑ. එමුණට මම පුද්ගලිකව මේවා මට අර වගේ දේවල්ට වඩා ලොකු දේවල් විදියට තමයි පේන්නේ. කියන්න අමතක වෙච්ච කැලලක් මම අයිත් රෙකෝඩ් කරලා දාන්නේ. ගොඩක් අය හිතනවා මේ යුනිකෝඩ් වලින් මේ වගේ මුද්‍රණ කටයුතු කරන්න බෑ කියලා, ලේඅවුට් කරන්න බෑ කියලා. ඒක මිත්‍යාවක්. එහෙම කරන්න බැරි ප්‍රශ්නයක් ඉස්සර තිබුණා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක නොදැනුවත්කම. අපි ඒ විදියට පොත් ගහනවා. අපි දැන් අවුරුදු 7-6ක් 7ක් තිස්සේ සිංහල යුනිකෝඩ් වලින් පොත් ගහනවා. පොත් 100 ගාණක් ගහලා තියෙනවා. විවිධාකාරය ලේඅවුට් තියෙන වර්ණ black and white A5 A4 විවිධාකාරයේ. ඒක හින්දා සිංහල යුනිකෝඩ් වලින් පොත් මුද්‍රණය කරන්න බෑ කියලා කාට හරි හිතනවා නම් මේක ඒක හින්දායි මේක කරලා තියෙන කියලා. ඒක වැරදි කතාවක්. ඒ කතාව ඒගොල්ලෝ මං හිතන්නේ උසාවියටත් කියලා තියෙනවා. ඒක වැරදි නිගමනයක්. ඒක ස්කිල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමන්ගේ නොදැනුවත්කම් පිළිබඳ ගැටලුවක් මිස තාක්ෂණය පිළිබඳ ගැටලුවක් නෙමෙයි. ඉස්සර තාක්ෂණය ගැන ගැටලුවක් තිබුණා. දැන් එහෙම ගැටලුවක් නැහැ. හරි. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඊගාට මම තව මම මේක හොයාගත්ත දේවල් ටිකක් කියන්නම්. දැන් මෙතන මේගොල්ලෝ දාලා තිනවා මේ QR codes. හරිද? මේ QR code වලට tiny URL කියලා වෙන third party එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒක ලොකු ගැටලුවක් නැහැ. හැබැයි එහෙම third party නැතුව පුළුවන් නම් රජයේම ආයතනයක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද මේ කම්පැනි මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. නඩුවක් වැටලා මේවා වැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පැනි බංකොලොත් වෙන්න පුළුවන්. එතකොට මේ URL එක වැඩ කරන්නේ නැතුව යනවා. දැන් මේ URL එක ක්ලික් කරාම යනවා YouTube වීඩියෝ එකට. මේ YouTube වීඩියෝ එක දාලා තියෙන්නේ මේ කාසියා අණුව කියලා ප්‍රොෆයිල් එකකින්. එතකොට මේ කාසියා අණුව කියන එක්කෙනාගේ ප්‍රොෆයිල් එක බෑන් වුණොත් මේ වීඩියෝ එක නැති වෙනවා. හරිද? ඊගාවට මේ වීඩියෝ එක මට බැලුවම පේනවා කොපිරයිටඩ් කන්ටෙන්ට් එකක්. මේ පුද්ගලයාට මේ වීඩියෝ එක අයිතිය තියෙන්න විදියක් නැහැ. මොකක් හරි හේතුවකට තාම මේක රිපෝට් වෙලා නැහැ. අවුරුදු 16ක් තිස්සේ තියෙනවා. හැබැයි මම හිතන්නේ මේ සින්දුවේ අයිතියක් හෝ මේ සින්දුවේ තියෙන රූපරාමු දිහා බැලුවමත් ඒ අයිතිය අරගෙන මේක දාපු එකක් කියලා. මොකද මේ channel එකට ගිහින් බැලුවත් ලොකු වීඩියෝ ප්‍රමාණයක් නැහැ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදන සිලබස් එකට මේ වගේ එකක් භාවිතා කිරීමම ගැටලුවක්. මේකම මේ සිංහල එකනේ ඉංග්‍රීසි එකෙත් මේ වගේ මේ ප්‍රශ්නෙම තියෙනවා. දැන් ඉංග්‍රීසි එකේ වෙන ඉංග්‍රීසි ගීතයක් භාවිතා කරලා තියෙන්නේ. හැබැයි ඒකේ කෙලින්ම YouTube link එකක් දාලා තියෙනවා. මම මේක ප්ලේ කරන්නේ නැහැ. මොකද මටත් copyright වදින්න පුළුවන්. කොහොම හරි මේකත් අර ප්‍රශ්නෙම තියෙනවා. මෙතන මං හිතන්නේ නැහැ මේ එඩ්වින් කියන ප්‍රොෆයිල් එකෙන් මේක හදලා තියෙන්නේ. එහාට තියෙන එකම එක වීඩියෝ එකයි. ඒ වීඩියෝ එක තමයි මේක. හරිද? ඉතින් මේ channel එක හදිසි හරි බ්ලොක් වුණොත් මේ URL එක වැඩ කරන්නේ නැහැ. එතකොට මේ content එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ
තොර මේක කරන්න තිබුණේ කොහොමද මම දන්නේ මේකට වෙන සින්දු දෙකක් හොයාගෙන පබ්ලික් ඩොමේන් වීඩියෝස් තියෙනවා පබ්ලික් ඩොමේන්ස් සින්දු තියෙනවා ඉතින් එහෙම නැත්තම් අපි කාගේ හරි කොපිරයිට් කන්ටෙන්ට් එක පාවිච්චි කරනවා නම් මේක අධ්‍යාපනික වැඩක් හින්දා අධ්‍යාපන අමාත්‍යාංශයට පුළුවන් රජයක් විදියට ගිහිල්ලා කොපිරයිට් ගෙවලා ගන්න එහෙම නැත්තම් බොහෝ වෙලාවට මේ වගේ අධ්‍යාපනික කටයුත්තකට කොපිරයිට් ෆ්‍රී ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට අරගෙන රජයේ සර්වර් එකකට දාලා රජයේ සර්වර් එකට ලින්ක් එකක් දාන්න ඕනේ. ඊගාවට මේ වගේ ලින්ක් එකක් දානකොට මේවා රජයෙන් පිට දැනකට යනකොට රජයේ ප්‍රොක්සි එකක් හරහා යන්න ඕනේ. කියන්නේ එතකොට අපිට මේ හිතන්නකො මේ URL එකක් වෙනස් වුණොත් අපිට වෙනස් කරන්න බෑනේ මේ පොත වෙනස් කරන්න වෙනවනේ. ආයි මේ ගහ පොත් ටික ඊළඟ අවුරුද්දේ පාවිච්චි කරන්න බෑ. එහෙම නැත්නම් වැඩිපුර ගොඩක් කලාට මේ මොඩියුල්ස් නැවත print කරන්න හදාගෙන ඇත්තේත් ඒක හදිස්සිය හරි මේක නිකුත් කරයින් පස්සේ ඒ කාලය ඇතුළත මේවා වෙනස් කරොත් මේවා වැඩ කරන්න නැතුව යනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒක හින්දා ඒ ප්‍රශ්නේ මගහරින්න නම් අනිවාර්යයෙන්ම රජයේ පැත්තට කන්ට්‍රෝල් එකක් ගන්න වෙනවා. ඉතින් අර තාක්ෂණය පාවිච්චි කරන එක හොඳයි. තාක්ෂණය දැනගෙන පාවිච්චි කරන්න ඕන හරියට. නිකන් මේ හැම එකටම QR කෝඩ් දාලා මේ ලින්ක් දාලා කිසි තේරුමක් නැහැ. හැබැයි මේගොල්ලෝ ඒක ගැන පොඩි අදහසක් තියෙන හින්දා වෙන්නේ නැති මේ අන්තිමට ඇක්සස් කරපු දිනේ දාලා තියෙනවා. يعني 2025 6 වෙනි මාසේ 9 වෙනිදා තමයි මේක අන්තිමට මේ URL එක මුද්‍රණය යන්න කලින් ඒගොල්ලෝ ටෙස්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ දැන් එතන මේ 6 වෙනි මාසේ ඉඳන් අද වෙනකන් ඊට පස්සේ වෙනසක් වෙලා නැහැ. සමහරකට කියන print එකට ගියයින් පස්සේ ළමයා අතර යන කලින්ම මේ මේක වෙනසක් වෙන්න පුළුවන්. URL ගානක් මේ ගොඩක් පොත්වල තියෙනවා. ඉතින් ඒ හැම එකටම මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ හැම එකෙම වගේ හැම එකෙම නෙමෙයි ගොඩක් ඒවායේ විවිධ ප්‍රශ්න තියෙනවා මේ ලින්ක් වල දාලා තියෙනවා. කොපිරයිට් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා සමහර කරලා දාලා තියෙන තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ මට අමතක වෙච්ච දෙයක්. QR කෝඩ් එකක් පාවිච්චි කරනකොට අපි පුළුවන් තරම් ෂෝට් URL එකක් තමයි දාන්න හදන්න ඕනේ. මොකද මේක අපි ඉමේජ් එකක් විදියට දත්තයක් තමයි අපි ගෙනියන්නේ. ඉතින් ඒක දත්ත ප්‍රමාණය වැඩි වෙනකොට ඒ ඉමේජ් එකේ තියෙන ওই කළු සුදු වර්ණ වෙනස් වලින් තමයි මේ දත්ත අඳුරගන්නේ. ඒක ප්‍රමාණය වැඩි වෙනකොට අපිට මුද්‍රණය කරනකොට තියෙන රෙසොලූෂන් එක මුද්‍රණයේ යන්ත්‍රයේ තියෙන රෙසොලූෂන් එක මත විවිධ තාක්ෂණික බාධා ඇති වෙනවා. එතකොට පුළුවන් තරම් ඒක අඩු දත්ත ප්‍රමාණයක් තියෙනකොට අපිට ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. නැත්නම් දත්ත ප්‍රමාණය වැඩි වෙනකොට අපිට පුංචියට QR කෝඩ් එක ගහන්න බෑ. QR කෝඩ් එකක් ටික ලොක් කරන්න වෙනවා. ඉතින් දන්නේ නැහැ දැන් මේ කරලා තියෙන විදිහට සමහර කලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. මේවා print කරලා read කරන්න යනකොට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක එහෙම නොවෙන්න ඉඩ තියෙනවා. මොකද එහෙම එච්චර දිග URL මම දැක්කේ නැහැ. හැබැයි ඒකත් වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි දෙයක් නෙමෙයි. මම කියන්නේ අර අපි QR කෝඩ් එකකට නිකන් එහෙම හිතලා දානවා ගිහිල්ලා වැඩක් නැහැ. ඒක දැනගෙන කරන්න ඕනේ. ඇයි අපි QR කෝඩ් දාන්නේ කියලා. ඒ වගේම ඉතින් පාසලකට ළම මේක අරන් යන්නේ නැති ෆෝන් එක අරන් යන්නේ නැහැ. ඉතින් ගෙදරදී කරනවා කියන අදහසෙන් තමයි මේ ගොඩක් ඒවා දාලා තින්නේ. හැබැයි QR කෝඩ් එකක් දානකොට ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් මට හම්බුණා. මේකේ මේ දාලා තිනවා මොකක් හරි ලින්ක් එකක් ඒකට ගිහිල්ලා ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කියලා දාලා තිනවා. ඉතින් මේ ලින්ක් එකට ගියාම ඔන්න මම ගිහිල්ලා බැලුවා. එතකොට මෙන්න මේ වගේ එකක් එන්නේ. හරිද? ඒ කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ හැබැයි මේක මෙන්න මේක අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. මේකට මේ ලින්ක් එක හදන්න පුළුවන්. හැබැයි එතනත් ගැටලුවක් තියෙනවා. මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මේ long URL එක. මේ අර long URL එක ගත්තොත් අපිට මේකේ කන්ට්‍රෝල් එකක් නැහැ. මේ URL එක පස්සේ වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒක හින්දා අපි අර මම කලින් කිව්වා වගේ වෙන ෂෝට් URL එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒකත් රජයේ එකක් වෙන්න ඕනේ. tiny URL වගේ වෙන සමාගමක එකක් නෙමෙයි. රජයේ එකක් වෙන තරමට වඩා හොඳයි. එහෙම නැත්නම් ඕනම් paid public එකක් ගන්න පුළුවන්. හැබැයි වඩා හොඳයි රජයේ control එක තියෙන. මොකද රජයේ දෙයක් අපිට නිකන් වෙන ආයතන මත යැපෙන්න අමාරුයි. එතකොට Tamanට ඒක මේන්ටේන් කරන එක එච්චර අමාරු නැහැ. ඊගාවට ගත්තොත් මේ පොතේ ගොඩාක් layout ගැටලු තියෙනවා. ඒ කියන්නේ මේ මම මුලින්ම කිව්වා මේකේ අර දෘශ්‍යාබාධිත අය ගැන හිතලා නැහැ කියලා. දෘශ්‍යාබාධිත වගේම තවත් يعني ඇස් පේන්නෙම නැති අය වගේම තවත් කට්ටිය ඉන්නවා. يعني වර්ණ අන්ධ අය ඉන්න පුද්ගලිකව මමත් වර්ණ අන්ධ පුද්ගලෙක්. ඉතින් වර්ණ අන්ධ පුද්ගලයන්ට මේ සමහරක් කලර්ස් තා පැහැදිලිව පේන්නේ නැහැ. ඒක ගැටලුවක් නැහැ. මොකද කියවන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කියවන්න බැරි වෙන්න පුළුවන් මේවා මුද්‍රණය කරද්දී. මොකද මේවා මේ ස්ක්‍රීන් එකේ පේන විදියට නෙමෙයි මේක CMYK වලට කන්වර්ට් වුණාම. මේක print වෙන්නේ CMYK කියන කලර් ඒකට වෙනම තීන්ත වලින්. එතකොට සබ්ට්‍රැක්ටිව් කලර්ස් කියලා භාවිතා වෙන්නේ. එතකොට මේ පේන කලර්ස් මිට වඩා ඩල් වෙනවා. එතන පාවිච්චි කරලා තියෙන කම්පියුටර් ස්ක්‍රීන් එකකින් බලනකොට මේක ආලෝකයක් විහිදවනවා.
හැබැයි අපි මුද්‍රණය කරොත් ඒක ආලෝකයක් විහිදන්නේ නැහැ. ඒකට වැටෙන ආලෝකය පරාවර්තනය වෙලා තමයි අපිට හැටෙන්නේ. එතකොට වර්ණ දහස් ගණන් නැහැ, වර්ණ හතරක් තියෙන. ඒවා තිත් විදියට දාලා තමයි අපිට විවිධ වර්ණ ගන්න වෙන්නේ. එතකොට මේ කම්පියුටර් ස්ක්‍රීන් එක වගේ විවිධ يعني වයි වර්ණ ගොඩාක් ගන්න බෑ අපිට මුද්‍රණය කරද්දි. එතකොට මුද්‍රණය කරද්දි ලිමිට් තියෙනවා. එතකොට කවුරු හරි මේ වගේ පොතක් ඩිසයින් කරනවා නම් විශේෂයෙන්ම වර්ණ පොතක් එයා ඒව ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒක සෑහෙන ලොකු විෂයක්. ඒක නිකන් මේ ග්‍රැෆික් ඩිසයිනින් දැනගත්තට ලේඅවුට් දැනගත්තට විතරක් හරියන්නේ නැහැ. එතකොට මේ වර්ණ ගැන වර්ණ සහ වර්ණ මුද්‍රණය වුණාන් පස්සේ පේන ආකාරය සහ ඊටත් වඩා විශේෂයෙන්ම වර්ණන්ද පුද්ගලයන්ට කොහොමද මේ පොත මුද්‍රණය වුණාන් පස්සේ පේන කියන එක ටිකක් බරපතල කාරණයක්. ඔය උදාහරණයක් ගත්තොත් පිරිමි ළමයින්ගෙන් 10%කගේ විතර වර්ණන්දතා තියෙන. ඒ ළමයි දන්නේවත් නැහැ. ඉතින් ඒ අයට කියවීමේ අපහසුතාවය වෙන්න පුළුවන්. කළු සුදු වුණොත් ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි. හැබැයි මම කියන්නේ නැහැ මේ කළු සුදු වලින් print කරන්න ඕනේ කියලා. මොකද පිරිසකට වර්ණන්දතාවය තිබුණා කියලා සියලු අයට මේ වර්ණ නොපෙන්වා ඉන්න ඕනේ නැහනේ. හැබැයි ගැටලුව ඒක නෙමෙයි. අපි මේක පාවිච්චි කරනකොට අපි අර අයට ගැටලුවක් නොවන විදිහට මේක පාවිච්චි මේ වර්ණ භාවිතා කරන්න ඕනේ. මේක බැලුමට පේනවා. මේක මේ නිකන් එහෙම ලොකු තේරුමක් ඇතුව කරපු වැඩක් කියලා පේන්නේ නැහැ. ඉතින් මේක මේ බැලුවත් මේ පින්තූර සහ මේ අකුරු අතර ලේඅවුට් සමහර තැන්වල හිස් තැන් අනවශ්‍ය විදියට දාලා තියෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ පුංචි දේවල් ගැන කියන්න ගියොත් නම් ඉවරයක් නැහැ. හරිද? ඒකින්ද මම ඒව ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මේක මොකද බැලුමට තව සරල දෙයක් කියන්න. දැන් මේ ලෝගෝස් වල තියෙනවා ෂේඩ්. මේ තියෙන මේ ෂේඩ් මේ ආකාරයෙන්ම මුද්‍රණය වෙන්නේ නැහැ. මේක මුද්‍රණය මම තාම දැකලා නැහැ. මුද්‍රණය වුණාම ඔයගොල්ලෝ බලන්න මේ දැන් මම මේක ෂුවර් පිට තියලා කියන්නේ මේක print කරනකොට මේ වර්ණ මේ විදිහට නෙමෙයි පේන්නේ වෙනස් විදිහකට. ඉතින් එතකොට ඇයි මේ වගේ ෂේඩ් තියෙනවා පාවිච්චි කරේ කියන ගැටලුව වෙනවා. කමන්නේ කියන්නේ ස්ක්‍රීන් එක විතරයි ඒක වෙහෙම පේන්නේ. හැබැයි මේ පේන පාට මිට වඩා ඩල් වෙලා වෙනස් විදිහට තමයි print වෙන්නේ. එතකොට ඒක කොච්චර ඇහැට හොඳයිද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් ඒක අපි බලමු printලා ආවයින් පස්සේ. ඉතින් හැබැයි ඒක මේ බැලුමටම මේක නිකන් අර පාසලේ ළමෙක් ප්‍රොජෙක්ට් එකකට කරන ලේඅවුට් එකක් වගේ ස්වභාවයක් තියෙනවා. අපි බැලුවොත් ප්‍රූෆ් රීඩ් කරනකොට දැන් සිංහල භාෂාවේ ගත්තොත් විවිධ සම්ප්‍රදායන් තියෙනවා. කොහොමද අපි ප්‍රූෆ් රීඩ් කරන්න ඕනේ කියලා. කොහොමද අපි අකුරු ලියන්න ඕනේ ගැන විවිධ ගුරුකුල තියෙනවා. හරිද? එතකොට එක ගුරුකුල එක ක්‍රම පාවිච්චි කරනවා. එතකොට අපි පොතක් ලියනකොට මොකක් හරි එක ක්‍රමවේදයකට ලියන්න ඕනේ. උදාහරණ දැන් මේකෙදි පාවිච්චි කරලා තියෙන්නේ බොහෝ දුරට නිපාත කැඩීමේ සම්ප්‍රදාය. එතකොට ඔයාලට මම උදාහරණයක් කියන්නම්. මේ හැමදාම කියන වචනේ එකට ලියන්නත් පුළුවන්. හැබැයි මේගොල්ලෝ මෙතනදී තීරණය කරලා තියෙනවා හැම වෙනම ලියලා දා වෙනම ලියලා ම වෙන එක ඉතින් ලස්සන ක්‍රමයක්. මම පුද්ගලිකවත් හරි ආසයි එහෙම නිපාත කඩනවට. හැබැයි එහෙම දෙනවා නිපාත කඩිනවා. හැබැයි මෙතන මම එක කඩලා නැහැ. හරි? එතන සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. මේ සම්ප්‍රදායන් දෙකෙන් මොකද්ද දෙකම අනුගමනය කරලා තියෙනවා. මේක ළමයින්ට දෙන රජයෙන් මුද්‍රණය කරලා දෙන සිංහලෙන් දෙන පොතක්. එතකොට මේක හිතන්නකො ඉංග්‍රීසියෙන් වැරදි ග්‍රැමර් තියෙන පොතක් ආවොත් අපි ඒක ඉතා විශාල ලෙස සලකනවානේ. අපි ඉංග්‍රීසියෙන් ග්‍රැමර් වැරදුනොත් අපි hina වෙනවා. සිංහල වල ග්‍රැමර් වලට එච්චර ගණන් ගන්න නැද්ද? ඒතකොට ඒක ප්‍රශ්නයක් නැද්ද? ඒක මම දන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ මේ අනික් කලින් පොත්වලත් එහෙම වගේ ගැටලු තිබුණාද කියලා. හැබැයි ඒකත් ගැනත් හිතලා නැහැ. හැබැයි ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මේ පොත තාම print එක දැකලා නැහැ නේ. print එක කරනකොට වෙන පොතක් ආවොත් මට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ දීලා තියෙන රජයේ වෙබ් අඩවියෙන් ගත්ත මේ එක බැලුවම නම් එහෙම ඒක ගැන හිතලා කරපු එකක් කියලා හිතා ගන්න අමාරුයි. හරි. මේකේ තව ක්වොලිටි ප්‍රශ්න ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒක කියන්න බෑ. මොකද මේක මේ අපේ ස්ක්‍රීන් එකේ බලන්න දෙනකොට ක්වොලිටි අඩු කරලා දුන්නද එහෙම කියලා. ඉතින් ඒක නම් ගැටලුවක් නැහැ. ඉතින් මේ පාවිච්චි කරලා තියෙන වර්ණ පිළිබඳ ලොකු ප්‍රශ්න තියෙනවා. මේ ලේඅවුට් වල මේවා දාලා තියෙන හැටි මේ අකුරු සමහර තැන්වල වැදිලා තියෙනවා. තව මම ලොකු ප්‍රශ්නයක් පෙන්නන්නම්. මේ ඉතින් තරාදිය කියනකොට මේ දියලන් පොඩක් ඉස්සර මෙහෙම මේකට පොරක් තියෙනවා. දැන් මේක යුනිකෝඩ් වලින් වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන කුරුතු වෙච්ච සිංහල අකුරක්. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් එක්ක මේ වගේ එකක් කරන එක මම දන්නේ මේකෙන් පේනවා. ඒ කියන්නේ නොසලකිලිමත් බව. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ එහෙම නැත්නම් අලුතෙන් අධ්‍යාපනයේ මේ වගේ ලොකු වෙනසක් කරනවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක ගොඩක් සීරියස් අරගෙන ගොඩක් මේ වගේ කඩිමුඩිය කරන්න ගියාම වෙන වැඩක්. ඉතින් මේක අපි කලින් ඉඳන් කිව්වා මේක වෙන්න ඕනේ. මේක ඉතින් පුද්ගලිකව මේ ප්‍රතිසංස්කර විය යුතුයි කියන මතේ මම ඉන්නේ. මේක ආපස්සට ගන්න කියන
අදහසේ නෙමේ හැබැයි ඒක මෙහෙම වෙනට වඩා හොඳයි තිබ්බ විදිහට තියෙනවන ගොඩක් සීරිය සඩක් හැම පුද්ගලෙක්ම රට අනාගතය රටේ ආර්ථිකය හැමදේටම බලපාන දෙයක් ඉතින් එක විහිළුවක් කරගන්න ඕන්නෑ ඉතින් අපි බලමනේ මොකද වෙන්න කියලා